යාළුවනි, ඔයා කවදා හිතලා තියෙනවද ඔයාගේ කටින් පිට වෙන එකම එක පොඩි ශබ්දයක් නිසා ඔයාගේ මුළු පවුලම ඔයාගේ ඇස් ඉස්සරහම දරුණු විදිහට මැරලා යන්න පුළුවන් කියලා? පොඩ්ඩක් ඇස් දෙක වහලා හිතන්න. ඔයා ඉන්නේ ඔයා හුස්ම ගන්න සද්ද පවා ඔයාට මරණය අරගෙන යනවා වගේ දරුණු ලෝකයක නම් ඔයා කොහොමද මේ පරිසරය ඇතුලේ ජීවත් වෙන්නේ? ඔයාට එකපාරටම කැස්සක් ආවොත් නැත්නම් කිවිසුමක් ආවොත් ඒක පිට වුණ සැනින් වනාන්තරේ නෙමෙයි දරුණු රාක්ෂසෙක් කඩාගෙන ඉන්නේ. ඔයා කෑලි කෑලි වලට ඉරාගෙන ඉන්නේ. ඔයාට මේ වේදනාව දරගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ සිනමා ඉතිහාසයේ උඩ යටි කුරු කරපු අධ්‍යයක් නැතුව ප්‍රේක්ෂකයින්ව උපරිම වයින් හිරිවට්ටපු A Quiet Place කියන සුපිරිම හොරර් එක ක්‍රීඩා ෆිල්ම් ගැන. මේ ෆිල්ම් එකේ තියෙන පිළිසුකම සහ කුතුහලය කොච්චරද කියනවනම් ඔයා මේ වීඩියෝ එක බලද්දී ඔයාටත් නොදැනුව ඔයා හුස්ම ගන්න එක නතර කරගන්න. මේ කතාවේ ගැඹුරටම යන්න කලින් මම ඔයාලගෙන් අතිශය වැදගත් ප්‍රශ්න කිහිපයක් අහන්නම්. මේ ප්‍රශ්න ගැන ඔයාලත් වීඩියෝ එක පුරාම හොඳට හිතන්න. පළවෙනි ප්‍රශ්නය මුළු පෘථිවියම ඇස් නොපෙනෙන හැබැයි මුළු විශ්වයම දින දරුණුතම ශ්‍රවණ ශක්තිය තියෙන අද්භූත පිටසක්වල දීපින් දීපක් යටත් කරගත්තොත් මේ සර්වයට කොච්චර කාලයක් කිසිම සද්දයක් නොකර හැංගිලා ඉන්න පුළුවන්ද? දෙවෙනි ප්‍රශ්නය උපතින්ම බොළු සහ මිහිරි දරුවෙක් ඉන්න පවුලක් මේ වගේ ශබ්ද කරන්නේ සහන ලෝකෙක තමන්ගේ දෛනික වැඩ කටයුතු කරගන්නේ කොහොමද? ඒක උන්ට වාසියක් වෙයිද නැත්නම් අවාසියක් වෙයිද? තුන්වෙනි ප්‍රශ්නය තමන්ගේ එකම පොඩි වැරද්දක් නිසා තමන්ගේ ආදරණීය පුංචි මල්ලිය තමන්ගේ ඇස් ඉස්සරහම සතෙක් බිල්ලට ගත්තොත් මේ මානසික පීඩනය සහ වෛරය දරාගෙන අක්කා කෙනෙක් කොහොමද ඉදිරියට ජීවත් වෙන්නේ? හතරවෙනි ප්‍රශ්නය මේ වගේ අනතුරුදායක පායට කරන හැමතැනම මරණයට විදිහට පරිසරයක අලුත් උපන් බිඳුමකට උපත දෙන අම්මා කෙනෙක් මොන වගේ ධර්ම කැපකිරීමක් කරයිද? මේ හැම ප්‍රශ්නයකටම හදවත කීරි ගහින් උත්තර මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා. අපි යමු කතාවේ ආරම්භයට. කතා පටන් ගන්නේ වර්ෂ 2020 ඒ කියන්නේ මේ අද්භූත පිටසක් කළ ජීවීන් පෘථිවියට කඩාගෙන ඉඳලා මුළු මේ ශිෂ්ටාචාරයම විනාශ කරලා හරියටම 89 වෙනි දවසේ නගරේ සම්පූර්ණයෙන් පාළු වෙලා මිනිස්සු හැමෝම මැරෙනවා. අඩකාපු කරලා විදලා දාලා කිසිම වාහනයක සද්දයක් කර්මාන්තශාලාවක සද්දයක් කනකට ඇහෙන්නේ නැහැ. මුළු පරිසරෙම සොහොන් පිටිනියක් වගේ නිසද්ද. මේ විනාශය මැද තවම ජීවිතේ බේරගන්න සටන් කරන එකම ආදරේ පවුලක් ඉන්නවා. ඒ තමයි ඇබට් පවුල. පවුලේ ප්‍රධානියා ඒ කියන්නේ තාත්තා. එයා තමයි ලී. ඊළඟට අම්මා ඇබලි උන්ට දරුවෝ කෙනෙක් ඉන්නවා. ලොකු දුව රේගන්. ඇයට උපතින් නැති අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඇයට කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ලොකු පුතා මාකස්. ඔහු ටිකක් බයකුළු හැඟීම් බර ළමයි. සහ පවුලේ බාලම් පුංචි පුතා බියු. මේ පවුල නගරේ ඉන්න අතහැර ගමු ලොකු සුපර් මාකට් එකකට ඇතුළු. උන්නේ තමන්ගේ ලොකු පුතා මාකස් නැන්දලා තියෙන උණ රෝගයට බෙහෙත් වර්ගලා ගෙදරට අවශ්‍ය කැම්බීම් ටිකක් උතු කරගන්න. මේ හැමෝම ඇවිදින් පාවන්නේ තු. ඉස් දෙපයි. මොකද සපත්තු දාලා ඇවිදින්න පොඩි හොවඩි ගඳක් ඇහෙන විතරයි. උන් කතා කරන්නේ නැහැ. තමන් යනා සුමාරු කරගන්න සංඥා භාෂාවෙන්. ලොකු දුව රේගන්ට උපතින්ම හින්නේ දින්දා පවුලේ හැමෝම කලින් ඉඳන්ම සංඥා භාෂාව දැනගෙන ඉන්න මේ වෙලාවෙන් ලොකු ආශිර්වාදයක් වෙනවා. උන් ඉතාමත් ප්‍රවේශමෙන් රාක්වල තියෙන බඩු සද්දනු වෙන්නේ එකින් එක අරන් තමන්ගේ මළු වලට දාගන්නවා. මේ අතරේ පුංචි දියු තෙල්ලම් බඩු දාකේක තියෙන ලක්ෂණ ඉත්තේශට තෙල්ලම් බඩුවක් නැතිනවා. ඔහු ඒක අතට අරන් තෙල්ලම් කරන්න හදද්දී තාත්තා ලී වහම දුවගෙන ඇවිත් ඒක උගෙන් උදුර ගන්නවා. මොකද ඒ තෙල්ලම් බඩු ඇතුළට බැටරි දැම්මොත් ඒකෙන් දරුණු විදියට ඉන්දු සහ ලීටර් ශබ්ද පිට වෙනවා. මේ ඉතාම සංසුන්ව මේ තෙල්ලම් බඩුවේ පිටිපස කබරේ ගලවලා ඒකේ තිබ්බ බැටරි කැලින් ගලවලා රාක්කේ උඩින් දිනනවා. ඊට පස්සේ දියුට සංඥා භාෂාවෙන් දෙනවා මේක ගොඩක් අද්දයි අපිට මේක ගෙනියන්න බෑ ඒක අනතුරක් කියලා. උන්ගේ දියු ඒ වෙලාවේ ගොඩාක් දුක් වෙනවා. පවුලේ හැමෝම සුපර් මාකට් එකකින් එළියට යන්න දැක්කේදී ලොකුවක් කරේගෙන්ට මල්ලි ගැන දුන්නා කියලා තාත්තාට හොරෙන් අර තෙල්ලම් රොකට් එක අරන් මල්ලිට දෙනවා. හැබැයි අර බැටරි කැලි දෙක රාක්කේ උඩමයි තබන්නේ. අයි හිතන්නේ බැටරි නැති නිසා මේකෙන් සද්දයක් එන්නේ නෑ මල්ලි තෙල්ලම් කරන්න විතරක් පුළුවන් කියලා. නමුත් රේගෙන් දකින්නේ පවුලේ හැමෝම හැරලා යද්දී උන්ගේ දියු තාමත් අපිට ඉන්නට රාක්කේ උඩ තිබ්බ බැටරි කැලි දරන් තමන්ගේ තාප්පේ දාගන්නවා. මෙන්න මේ පොඩි සිදුවීම තමයි මුළු පවුලේම තල්ලි වෙනස් කරන්නේ. බඩුත් අරගෙන ඇබට් පවුල ආපහු තමන්ගේ නිවස බලා යන්න පිටත් වෙනවා. උන් යන්නේ ඝන වනාන්තරයෙන් පරණ රේල් පාරක් ගියේ. මේ පාර පුරා තාත්තා ලී සති ගණනාවක් තිස්සේ මහන්සි වෙලා ගගින් එළිය අරන් ඇවිත් ආලා තියෙනවා. වැලි උඩින් ඇවිදගෙන යද්දී මිනිසුන්ගේ අනිසද්දේ සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. උන් හැමෝම එක පෙළට ඇවිදගෙන යනවා. ඉස්සරහින් යන්නේ ලී. ඊට පස්සේ ඇවලි ඊළඟට මාකස් සහ රේගන්. පවුලේ හැමෝටම පිටිපස්සෙන් තනියම සෙල්ලම් කරමින් ඉන්නේ පුංචි බියු. අවස් කාලය උදා වෙලා වටපිටාව ටිකක් කළුවර වේගෙන එනවා. මුළු වනාන්තරයේම අමුතු විදිහකට පාළු වෙලා තියෙන්නේ. එකපාරටම හැමෝටම පිටිපස්සෙන් ආපු බියු තමන්ගේ සාක්කුවේ තිබ්බ බැටරි කෑලි ගාලා සෙල්ලම් රොකට් එක ඇතුළට දාලා ඒකේ තියෙන බටන් එකක් උගනවා. ඒ සැනින් බීප් බීප් ගාලා අධික ශබ්දයකින් යොත් ඉලෙක්ට්‍රොනික සිංගුව සහ ලේසර් ලයිට් සද්දයක් ඒ පාළු වනාන්තරේ පුරාම දෝංකාර දෙන්න ගන්නවා. ඒ සද්දය හුන සැනින් අම්මයි තාත්තයි ගැසිලා පිටිපස්ස හැරලා බලනවා. උන්ගේ මුළු ඇගම මරණ බයින් හීයටලා යනවා. අම්මා ඇවිදින් තමන්ගේ කට අත් දෙකෙන් මෝහගන්නේ අයට කෑ ගැස්සෙන්න යන නිසායි. ලොකු අක්කා රේගන් පුදුම වෙලා බලන් ඉන්නවා. මොකද
ඇයට සද්දය හින්නේ නැති වුණත් රොකට් එකේ ලයිට් පත් වෙනවා දකින්නවා. ඒ තේරුම් ගන්නවා තමන් කරපු ලොකු වැරද්ද. තාත්තා ලී මොහොතක්වත් හිතන්නේ නැතුව තමන් ළඟ තිබ්බ බඩු මලු බිම දාලා පුතා දෙසට උඩින් වේගෙන් දුවන්න පටන් ගන්නවා. ඔහු දන්නවා තව තප්පර කිහිපයකින් මොකද වෙන්නේ කියලා. ලී පියුර කරලා ගාවින්න පොඩි ඉඩක් තියෙද්දී එකපාරටම වනාන්තරයේ ගස් කඩලා විදලා දමමින් හිතාගන්න බැරි එකකින් අතිශය දරුණු දිගුවත් පාතින මස් පිඩු වලින් පිරුණු අද්භූත පිටසක්වල සත්‍යයක් මතුවෙනවා. ඌෂණිකව එක තප්පරයකින් පුංචි බියුව තමන්ගේ දරුණුවත් වලට අල්ලාගෙන වනාන්තරය ඇතුළට ඇදගෙන අතුරුදහන් වෙනවා. මුළු පරිසරයම ආයෙත් එකපාරම නිශ්ශබ්ද වෙනවා. දැන් කාලය වේගින් ගත වෙලා හරියටම අර බීසින් සිදුවීම් වෙලා දවස් 472 කට පස්සේ ඇබට් පවුල තවමත් ජීවත් වෙනවා. උන් දැන් නගරේ ඈත වනාන්තරයක් මැද තියෙන විශාල ගොවිපලක තමන්ගේ නිවස හදාගෙන ඉන්නේ. මේ දවස් 472 ඇතුළත ලී තමන්ගේ පවුල බේරගන්න පුදුමාකාර විදිහේ ආරක්ෂිත ක්‍රම සහ උපක්‍රම රැතක් මේ ගොවිපල පුරා නිර්මාණය කරලා තියෙනවා. අපි දැන් බලමු ජීවත් වෙන්න පාවිච්චි කරන මේ පුදුමාකාර ටැක්ටික්ස් මොනවද කියලා. වැලි පාරවල් උන් ගොවිපලේ ඉඳන් වනාන්තරයේ මැදින් තියෙන හැම වාරක් පුරාම ඒ වගේම ගෙදර වටේම ඝනකමට වැලි දාලා තියෙන්නේ. උන් ඇවිදින්නේ වැලි මතින් විතරයි. ඒ නිසා කිසිම අඩි සද්දයක් එන්නේ නැහැ. උන් කෑම කන්නේ පිටං කෝප්පල හෝ යකඩ භාජන වල නෙමෙයි. මොකද හැදි කැරප්පු හැපුණොත් සද්ද වෙන නිසා උන් කෑම තබාගන්නේ වත්තෙන් නෙලාගත්තු ලොකු කොළ జాතියක් උඩ. කෑම කන්නේ අත්තරින් විතරයි. ලී ගෙදර වහලේ උඩ සහ වත්ත වටේම දිවෙන ලොකු වයර් පද්ධතියක් දාලා ඒවට බල්බ් සික ගන්න ස්ථාවි කරලා තියෙනවා. සාමාන්‍ය දෛනික වේලාවට මේ හැම බල්බ් එකක්ම පොළ පාටින් දැල්වෙනවා. හැබැයි මොන යම් හොවන්න තුරක් වුණ ගෙදර ඇතුලේ තියෙන ප්‍රධාන ස්විච් එක ඔබලා මුල් වලම එකපාරටම රතු පාට කරන්න පුළුවන් ක්‍රමයක් කොහොමද හදලා තියෙන්නේ. රතු ලයිට් පත් වුණොත් ඒකෙන් අදහස් වෙන්නේ සතෙක් ඇවිත් වහම හැංගෙන්න කියන එකයි. මේ හැමදේම මැද ඇවලින් නැවතත් ගෙවගෙන ඉන්නේ. ඇය තව මාස කිහිපයකින් අලුත් දරුවෙකුට උපත දෙන්නයි සූදානම් වෙන්නේ. දැන් ඔයාලට මතක් වෙනවා ඇති මම මුලින් අහපු හතරවෙනි ප්‍රශ්නය. මේ වගේ සද්ද කරන්න තානම් ලෝකෙක දරුවෝ බිහි කරන් දින දරුණු වේදනාව කෑ ගහන්නේ නැතුව දරාගන්නේ කොහොමද? දරුවා ඉපදුනාම අඬන සද්දෙන් කොහොමද සතුන්ගෙන් බේරෙන්නේ? මේකට ලී පුදුම විදිහේ නැතියක් වෙනවා. ඔහු පොළොවට සවුරු ඝන බංකර් එකක් හදනවා. ඒ වගේම බබා ඉපදුනාම දාන්න කුඩා ලී පෙට්ටියක් හදලා ඒකට ඔක්සිජන් සිලින්ඩර් සහ මාස්ක් එකක් සවි කරනවා. බබා අඬන්න පටන් ගත්තොත් බබාව එලි පෙට්ටිය ඇතුළට දාලා වහන්නයි සැලසුම් කරන්නේ. එවිට ශබ්දය පිටතට ඇසෙන්නේ නැති වුණත් ඔක්සිජන් නිසා බබාට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. දවසක් ලී තීරණය කරනවා තමන්ගේ ලොකු පුතා මාකස් එක්කන් වනාන්තරය ඇතුළට යන්න. ඔහුට ඕනේ මාකස්ට මේ ලෝකේ තනියම ජීවත් වෙන හැටි සහ වනාන්තරින් කැම්ප් සොයාගන්න හැටි කියලා දෙන්න. හැබැයි මාකස් ගොඩක් බය වෙනවා. ගෙදරින් පිටට යන්න. ඔහු වඩමින් කියනවා මට බෑ තාත්තී මම ගෙදරින් ඉන්නම් කියලා. එල්ලී පවුලේ අනාගතේ වරින් පිළිගැනීමේ විදියට මාකස් ශක්තිමත් විය යුතු නිසා ඔහු බලින්ම වගේ එක්කන් යනවා. මේ වෙලාවේ ලොකු දුරයකටත් ඕනේ තාත්තා කියන්නේ. හැබැයි ලී අයිට සංඥා කරලා කියනවා ඔයා අම්මා එක්ක ගෙදර ඉන්න. අම්මාට උදව් කරන්න කියලා. අර ඉතින් මේ වෙලාවේ ගොඩක් දුක් වෙනවා. තා කේන්ති ගන්නවා. ඇයි හිතන්නේ තාත්තා තවමත් මල්ලිගේ මරණයට Tamanට වෛර කරන නිසා Tamanව ෆෝන් කරනවා කියලායි. අය කාටවත් නොකිය තමන්ගේ බෑග් එකත් අරන් ගෙදරින් පැනලා යනවා. එදා මල්ලි බියෝ මැරුණු ස්ථානෙට ගිහින් අඩන්න. මේ අතරේ ලී සහ මාකස් වනාන්තරයේ වෙතින් ඇවිදගෙන ගිහින් ලොකු ගානක් අසලට එනවා. උන්ගගේ මාළු ටිකක් අල්ලාගෙන ඊට පස්සේ ഘോഷාකාරී ලොකු දියැලක් අසලට යනවා. දියැල ළඟට ආවට පස්සේ තාත්තා ලී එකපාරටම සාමාන්‍ය සද්දෙන් කඩ ඇරලා මාකස් එක්ක කතා කරන්න ගන්නවා. ඒ වෙලාවේ ලී hina වෙලා මාකස්ට ලස්සන රසක් කියලා දෙනවා. පුතේ බය වෙන්න එපා. මේ දියැලෙන් එන ස්වභාවික සද්දේ අපේ කටින් පිට වෙන සද්දට වඩා ගොඩක් වැඩි. ඒ නිසා මේ වගේ තැනකදී අපිට ඕනෑම සද්දකින් කතා කරන්න පුළුවන්. සතුන්ට ඇහින්නේ මේ දියැලේ සද්ද විතරයි. අපේ සද්දේ ඒකෙන් යටපත් වෙනවා කියලා ඔහු කියනවා. මෙන්න මේ සීන් එකෙන් මාක්ස්ගේ හිතට ලොකු සහනයක් ලැබෙනවා. ඔහු දවස් 400ක විතර පස්සේ නිදහසේ කතා කරන්නේ එතනදී. මාකස් එකපාරටම ලොකු සද්දෙන් කෑ ගහනවා. හැබැයි සතෙක් ඉන්නේ නැහැ. ඊට පස්සේ මාකස් තාත්තාගේ අතිශය හැඟීම්බර ප්‍රශ්නයක් අහනවා. තාත්තී ඔයා තව මරේකට ආදරේ නේද? දී පුදුම වෙලා බලද්දී මාකස් කියනවා අය හැමදාම හිතින් දැවෙනවා. මල්ලි බියු මැරණේ ඇයි නිසායි කියලා. ඇයි හිතන්නේ ඔයාට වෛර කරනවා කියලා. ඔයාට ආදරේ කියලා ඇයිට කියන්න තාත්තේ කියලා. ලීගේ ඇස්වලට කදුල් වෙනවා. ඔහු කියනවා මම වගේ දුවට පණ වගේ ආදරේ. මම කවදාවත් අයට වෛර කරන්නේ නැහැ කියලා. නිසා මාකස් ආපහු ගෙදර එන පාරේදී වනාන්තරයේ මැද තිබ්බ පැරණි ගයක් අසලදී උන්ට අසරල වයසක මිනිහෙක් හමු වෙනවා. ඒ මිනිසාගේ බිරිඳ සතෙක් මරලා දාලා අනේ මල සිරුර බිම තියෙනවා. ඒ වයසක මිනිසා බිරිඳගේ මරණය දරා ගන්න බැරුව පිස්සෙක් වගේ කෑ ගහනවා තියෙනවා. ලී වහම මිනිසාට නිශ්ශබ්ද ඉන්න කියලා සංඥා කරනවා. හැබැයි මේ මිනිසා ජීවත් වෙන වැඩක් නැහැ කියලා හිතලා තමගේ උපරිම ශක්තියෙන් අහස බලා ලොකු මරලතෝනියක් නිකුත් කරනවා. ලී වහම මාකස් තරන් ළඟ තිබ්බ ගස පිරිපස හැංගිනවා. මිනිසා කෑ ගසා තප්පර දෙකක් යන්න කලින් ඝනගලාව මතින් දරුණු පිටසක් කළ සතෙක් ක්ෂණිකව කඩා පැනලා අර වයසක මිනිසයාව එකපාරින් මරා දමනවා. මිනිසා මාකස් හුස්ම පවා නතර කරගෙන සතා ඒ මිනිසා මරාගෙන කන හැටි බලාගෙන ඉන්නවා. සතා එතනින් යනකම් උන් සෙලවෙන්නේවත් නැතුව ඉන්නවා. මේ සිදුවීමෙන් මාකස් පරිමයෙන් බය වෙනවා. දැන් කතාවේ අතිශය රසජනක සහ ලේකී ගෙහෙන කොට සුදා වෙනවා. ලී සහ මාකස් තවමත් ගොවිපළට ඇවිත් නැහැ.
අම්මා ඇවිදින් ගෙදර තනියම ඉන්නේ. ඇයිට එකපාරටම දැනෙනවා තමන්ගේ බඩේ එක්ම. ඒ කියන්නේ ඇයට දරුවා ලැබෙන්න නියමිත කාලය ඇවි. ඇයි තාමත් අමාරුවෙන් වේදනාව දරාගෙන රිදි වගේ සෝදන්න කියලා ගෙදර පිම්මාලට යන්න පඩිපෙළ දිගේ පන්නහර බයිනවා. මෙතනදී ඇය ඇදගෙන ඉන්න දිගු ගවුම පඩිපෙළේ තිබ්බ ලොකු ඇණයක පැටලෙනවා. ඇය ගවුම ගලවන්න උඩට අදිද්දී මේ පරණ ඇණය ලීලැල්ලෙන් උඩට මතුවලා උල් වෙලා කෙලින් වෙලා හිටිනවා. ඇවලින් බිම්මහලේ වැඩිගේ විර කරලා බැරිගෙක්ම තවත් එරින් නිසා ආපහු උඩ තට්ටුවට එන්න පඩිපෙළ දිගේ උඩට නගිනවා. අවාසනාවන්ත විදියට ඇයි තමන්ගේ දකුණු කකුල අර උල් වෙලා කෙලින් වෙලා තිබ්බ ලොකු ඇණය උඩින් තබනවා. ඇගේ මුළු බරම වැදිලා අර අගල් 3ක් විතර දිග මලකට කාපු ඇණය ඇගේ හිස් කකුල පසාරු කරගෙන මස් ඇදිරිත් මතු කරගෙන උඩට එනවා. ඇයට එන දරුණු වේදනාව අපේ එකටත් දැනෙනවා. ඇය මුළු ශක්තියම කෑ ගන්න හදනවා. හැබැයි ඇය වහාම තමන්ගේ අත කට ඇතුළට දාගෙන කෑ ගැස්සීම නතර කරගන්නවා. මොකද කෑ ගැහුවොත් සතු වෙන බව ඇය දන්නවා. වේදනාව නිසා ඇය අතින් තිබ්බ ඉදුරු බදුනක් පඩිපොළ දිගේ පල්ලහට වැටලා උඩු පට්ටම් වෙනවා. ලොකු සද්දයක් ගෙදර ඇතුළේ ඇති වෙනවා. ඒ සද්දය වුණ සැනින් ගොවිපළාවට කැරකෙමින් හිටපු දරුණු පිටසක්වල සද්දේ ක්ෂණිකව ගෙදර වහලේ උඩට කඩා වදිනවා. ඌ වහලේ කඩාගෙන ගෙදර ඇතුළට එන සද්දේ ඇවලින්ට ඇහෙනවා. දැන් ඇවලින් ඉන්නේ ජීවිතේ කවදාවත් නොලබපු දරුණු මරණ බයක. එක පැත්තකින් කකුල පසාර කරපු ඇණේ නිසා ලේ ගන්නවා. අනිත් පැත්තෙන් බඩේ දරුවා ලැබෙන්න උපරිම ලේප පෙන්න ගෙනවා. ඒ මතිවට ගෙදර ඇතුළටම සතෙක් ඇවිත් ඌ ඇවිදින සද්දය ඇහෙනවා. ඇවලින් ඉතාම හිමින් කකුලෙන් ලේ පෙරෙද්දී අඩි සතින් වැටෙන්නේ වග බලාගෙන උඩ තට්ටුවේ තියෙන බාත්රූම් එක දෙතට ඇදිනවා. ඇය එකපාරම ඇය යන පාර දිගේ බිත්තියේ තිබ්බ ප්‍රධාන ස්විච් එක ඔබනවා. ඒ සැනින් ගොවිපළේ වටේම තිබ්බ හැම කොළ පාට ලයිට් එකක්ම නිවිලා මුළු වටපිටාවම රතු පාටින් බැබලෙන්න ගන්නවා. ඇය බාත්රූම් එකට ගිහින් දොර වහලා එතන තියෙන ලොකු ටබ් එක ඇතුළට බැහැලා ගුඩියනවා. ඒ වෙලාවේ වනාන්තරේ ඉඳන් ගොවිපළට කිට්ටු වෙන ලීසා මාකස් නගිනවා. ගෙදර හැම ලයිට් එකක්ම රතු පාට වෙලා තියෙනවා. මේ තේරුම් ගන්නවා ඇවලින් ලොකු අනතුරක ඉන්නේ කියලා. ඔහු මාකස්ගේ මුහුණ දිහා බලලා කියනවා පුතේ අම්මා අනතුරේ මම ගෙදර ඇතුළට එනවා. ඔයා වහම දුවලා ගිහින් අර වත්තේ කෙළවරේ තියෙන රොකට් පද්ධතිය පත්තු කරන්න. ලොකු සද්දයක් කළා සතාගේ අවධානය ඉදිරියට ගන්න කියලා මාකස් බය වුණත් අම්මාව බේරගන්න වනාන්තරයේ දිතර දුවනවා. දී තමන්ගේ ෂොට්ගන් දුවක්කුව අරන් ගෙදර ඇතුළට දානවා. බාත්රූම් එක ඇතුලේ ඇවලින් ඉන්නේ තමන්ගේ ජීවිතයේ අන්තිම තත්පර කීපේ. සතා බාත්රූම් එකේ දොර හිමින් තල්ලු කරගෙන ඇතුළට එනවා. හරියටම සතා ඇවලින්ට පහර දෙන්න හදනවත් එක්කම ඈතින් වත්තේ කෙළවරේ ඉඳන් මාකස් රොකට් පිටිමුර අහසට පත්තු කරනවා. ලොකු සද්දයක් එක්ක අහස කිවුරුන් දෙමින් වර්ණ රොකට් පිටි පත්තු වෙන්න ගන්නවා. ඒ අධික ලොකු සද්දය වුණ සැනින් බාත්රූම් එකේ හිටපු සතා කලබල වෙලා ඇවලින්ම අතහැරලා කෙලින්ම වෙඩි සද්දය හෙන්නේ වත්ත දෙසට පැනලා දුවනවා. අන්නේ ලොකු රොකට් වෙඩි සද්දෙත් එක්කම ඇවලින් තමන්ගේ හිර කරගෙන සිටි උපරිම වේදනාව පිට කරලා ලොකු සද්දෙන් කෑ ගැසෙමින් බාත්රූම් ටබ් එක ඇතුළේම තමන්ගේ ආදරණීය පුංචි දරුවා පිට කරනවා. රොකට් සද්ද නිසා ඇයගේ කෑ ගැසීම සතාට ඇහෙන්නේ නැහැ. මේ සීන් එක සිනමා ඉතිහාසයේ ආපු අතිශය හැඟීම්බර සහ ප්‍රේක්ෂකයන් ගැස්සවල අඳුරුන්නේ සුපිරිම දර්ශනයක්. ලීතුවක් තරම් බාත්රූම් එකට දුවගෙන ඉඳී ඇවලින් තමන්ගේ අලුත පම්බිනිදා වඩාගෙන ලේ විලක් මැද සීනාසෙන් බේරලා ඉන්නවා. මේ වහම ඇයව සහ බබාව වඩාගෙන පොළොවේ යට තියන අර ශබ්ද නිරෝධක බංකරය ඇතුළට යනවා. ඔහු බබාව අර ලී පෙට්ටිය ඇතුළට දාලා ඔක්සිජන් මාස්ක් එක දමනවා. ඇවලින් ඉතාමත් විඩාවෙන් ලීගේ අත අල්ලාගෙන සංඥාවෙන් කියනවා ලී අපේ දරුවෝ දෙන්න තනියම වනාන්තරේ ඉන්නේ. උන්ව කොහොම හරි බේරගන්න. මාව බේරගත්තා වගේ උන්වත් බේරලා මෙහාට අරන් එන්න කියලා. ලියාගේ නල්ල සිපගෙන නැවත තුවක් වරන් උඩට යන්නේ වනාන්තරයේ තනින් ඉවරේගෙන් සහ පුතා මාකස් හොයාගෙන. මේ වෙලාවේ වනාන්තරයේ රොකට් පත්තු කරපු මාකස් සතාගෙන් බේරෙන්න දුවගෙන ඉන්නේ. මගදී ඔහුට තමන්ගේ අක්කරගෙන හම්බ වෙනවා. රේගන් මල්ලිය බදාගෙන යනවා. හැබැයි ඒ වෙලාවේ රොකට් සද්ද ඉවර වුණ නිසා වත්තාවට තවත් සතෙක් ඇවිගෙන සද්දේ මාකස්ට ඇහෙනවා. උන්දේ නදුවලා ගිහින් නැගින්නේ ගෝපලේ තියෙන විශාල බඩේ රුක්ක බඩාවක උඩටයි. ඒක ලොකු යකඩ ටැංකියක් වගේ එකක්. ඒක ඇතුලේ ටොං ගන්න බඩේ රුක්ක වැට පුරවලා තියෙන්නේ. උන්දේ නයි ටැංකිය වහල උඩට වෙලා හැංගිලා ඉන්නවා. හැබැයි මාකස් බය වුණු පාර එකපාරටම ටැංකිය වහලේ තිබ්බ දොරක් කැරීගෙන ඌගේ බඩේ රුක්ක තෝගේ ඇතුලට වැටෙනවා. වැටෙන සැනින් මාකස්ගේ බඩේ රුක්කට ඇස්සේ ගිලින්න ගන්නවා. රේගන් මේක දැකලා මල්ලි බේරගන්න මොහොතක්වත් හිතන්නේ නැතුව තමන් ළඟ තිබ්බ ලොකු යකඩ දුර කැමල්ලා බඩේ රුක්ක උඩට දාලා ඈතේ යකඩ ටැංකිය ඇතුලට පයින්නවා. ඒ ඊටම තමාරුවෙන් බඩේ රුක්ක ඇස්සේ ගිලින්න යන මල්ලිගේ අතින් ඇදලා අර යකඩ දුර කැමල්ල උඩට මාකස් ගන්නවා. හැබැයි උන් කරපු මේ ලොකු සද්දේ වත්තේ හිටපු දරුණු සතෙක් ක්ෂණිකව ඒ බඩේ රුක්ක ටැංකිය වහලේ උඩටම කඩා වදිනවා. සතා ටැංකිය වහලේ තමන්ගේ තීරු නිවතුන් කඩලා විදලා තමයි ළමයි දෙන්න ඉන්න ඇතුළට පනින්න දැක්තිනවා. මාකස් ආරේගෙන් යකඩ තහඩුවේ ගුඩියලා මරණය දෙස බලාගෙන ඉන්නවා. මෙන්න මෙතන තමයි මුළු කතාව වෙනස් කරන සිනමා ප්‍රේක්ෂකයන් කිසිසේත් හිතමු නැති පුදුමාකාර හැරවුමක් සිදු වෙන්නේ. සතා ටැංකිය ඇතුළට ඔළුව දාලා ළමයි දෙන්නව කන්න කිට්ටු වෙද්දිම එකපාරටම රේගන්ගේ කනට දාලා තියෙන ඇගේ තාත්තා ලී රේඩියෝ කැලියකින් හදලා දීපු අර ඇසීම් උපකරණයෙන් අධික තරංග ශබ්දයක් නිකුත් වෙන්න ගන්නවා. මේ ශබ්දෙට රේගන්ට දරා ගන්න බැරුව ඇයි තමන්ගේ කන අත් දෙකෙන්ම වහ ගන්නවා. නමුත් පුදුමේ කියන්නේ ඒ සද්දය ඇහුණු සැනින් අර දරුණු පිටසක්වල සතා පුදුමාකාර විදිහට බය වෙලා වේදනාවෙන් කෑ ගහමින් තමන්ගේ ඔළුව දෙපසට ගසන්න ගන්නවා. උන්ට මුළු විශ්වයේම තියෙන අධික ශ්‍රවණ බලය ලැබට මේ වගේ ඉලෙක්ට්‍රොනික සද්ද උන්ගේ මොළයට දරා ගන්න බෑ. ඒ සද්දේ උන්ට ලොකු ශාරීරික වේදනාවක් වෙනවා. සතා දරා ගන්න බැරුව ටැංකිය ඇතුළට පනින්නේ නැතුව
වහලෙන් එළියට පැනලා වනාන්තරයේ දෙසට බය වෙලා දුවලා යනවා. මේ සිදුවීමෙන් රේගන් සහ මාගස් පුදුම වෙනවා. උන් කොහොම හරි ටැංකියෙන් එළියට ඇවිත් ගොවිපලේ නවත්තලා තිබ්බ පාන රක් රථයක් ඇතුළට වෙලා හැංගෙනවා. හැබැයි ළමයි දෙන්නා තවමත් හරියටම දන්නේ නැහැ මේ ඉයරින් ඉද්දකින් එන සද්දේ තමයි මේ සත්තුන් විනාශ කරන්න පුළුවන් ලෝකේ තියෙන එකම එක ලොකුම ආයුධය කියලා. තුවක්කුවත් තරම් වනාන්තරයේ දරුවන් සොයමින් හිටපු ලී ට්‍රක් එක ළඟ ළමයි ඉන්නවා දකිනවා. ඔහු උන් ළඟට දුවන්න හදද්දිම එකපාරටම අර පැනලා ගිය දරුණු සතා වනාන්තරයෙන් මතුවෙන ලීට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. සතා ලීගේ බඩට තමන්ගේ නියපොතුලින් ඇල්ලා ඔහුව ඈතට විසි කරනවා. සතා ලීවත් බිම දාලා ට්‍රක් එක ඇතුලේ ළමයි ඉන්නවා දැකලා ට්‍රක් එකේ වහලය තමන්ගේ අත්වලින් ගලවන්න ගන්නවා. ඌ ට්‍රක් එක ඇතුළට අත දාලා ළමයි දෙන්නා වැදලා අරන් කන්නයි හදන්නේ. ලී තාමත් ආදරෙන් තමන්ගේ දුව රේගන් දෙස බලනවා. රේගන් ට්‍රක් එකේ ඉඳන් අඩමින් තාත්තා දෙස බලනවා. ලී තමන්ගේ අන්තිම තප්පර කීපේ තමන්ගේ දුවට සංඥා භාෂාවෙන් තමන්ගේ මුළු ජීවිත කාලෙටම කියන්න බැරුණු මේ ලස්සන පණිවිඩය දෙනවා. ඔහු දැත් දිගු කරලා කියනවා මම ඔයාට ආදරේ දුවේ. මම හැමදාම හැම තප්පරයකම ඔයාට ආදරේ කරා. රේගන්ගේ හදවතුන් වෙලා ඇගේ ඇස් වලින් කඳුළු ලිදක් වගේ ගලාගෙන යනවා. ඇයි තේරුම් ගන්නවා තමන්ගේ තාත්තා තමන්ට කවදාවත් වෛර කරේ නැති බව. ඔහු තමන්ට පන්ටත්තර ආදරේ කරපු බව. තමන්ගේ ආදරණීය දරුවන්ගේ ජීවිත බේරගන්න තාත්තාලි ලෝකේ පියකුඩ ගන්න පුළුවන් ධර්මතම සහ ශ්‍රේෂ්ඨතම දීර්ණය ගන්නවා. ඔහු තමන්ගේ තුවාලුණු පඩත් බදාගෙන දෙපයින් කිලින් හිටගෙන මුළු වනාන්තරයේම මුළු පෘථිවියම දෙදුරුම් ගන්න පුළුවන් උපරිම ශක්තියෙන් අහස බලා ලොකු සිංහනාදයක් නිකුත් කරනවා. ඔහු තමන්ගේ මරණය තමන් විතර කැඳවනවා. ඒ ලොකු සද්දය හුමසෙනින් ට්‍රක් එක කඩමින් සිටි සතා ශනික හැරලා ට්‍රක් එක ඇතහැරලා උපරිම වේගයෙන් දුවගෙන ඇවිත් ලීගේ යකට පැනලා ඔහු වනාන්තරය ඇතුළට ඇදගෙන ගිහින් ශනිකව මරලා දැමනවා. තමන්ගේ ආදරණීය පියා තමන්ගේ ජීවිතයේ සිනාසෙමින් පූජා කරන එක දරුවෝ දෙන්නා ට්‍රක් එක ඇතුළේ ඉඳන් තමන්ගේ ඇස්තරීම බලාගෙන ඉන්නවා. ඒ අතරතුර මාගස් වහම ක්‍රියාත්මක වෙලා ට්‍රක් එකේ හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරනවා. ට්‍රක් එක පල්ලන් දිගින් පෙරලලා ගිහින් කෙලින්ම ගෙදර තාප්පයක හැපිලා නතර වෙනවා. ළමයි දෙන්නා ට්‍රක් එකෙන් බහලා අඩමින් දුවලා ගිහින් අම්මා ඇවිලින් ඉන්න පොළොවේට බංකර් එකට ඇතුළු වෙනවා. බංකර් එක ඇතුළේ දැන් අම්මා ඇවිලින් රේගන් මාගස් ආලු බබා ඉන්නවා. රමස් සතෙක් බංකර් එක ඇතුළටම උන්ව ලුහුබදින් පඩිපොළ දිගේ පල්ලහැට එනවා. උන් බංකර් එක කොනකට වෙලා තුවක්කුවත් අල්ලගෙන ඉන්නවා. සතා බංකර් එකේ දොර කඩලා ඇතුළට එනවා. ඌ ඉන්න තැනට කිට්ටු වෙද්දිම රේගන්ගේ කණේ තියෙන ඉයරින් ඉද්දකින් ආයෙත් අර අධික ශක්තිය පිට වෙන්න ගන්නවා. සතා ආයෙත් වේදනාවෙන් ඇබරනවා. මෙන්න මෙතනදී රේගන්ට සම්පූර්ණ රහසට වෙනවා. ඒ තේරුම් ගන්නවා සතා බය වෙන්නේ සතෙක් කියලා. ඇයවහම තමන්ගේ කණින් උපකරණ ගලවනවා. ගලවලා බංකරේ තියෙන ලොකු රේඩියෝ පද්ධතියකට මේ සවි කරනවා. ඊට පස්සේ බංකර් එකේ තියෙන ලොකු ස්පීකර් වල සද්දේ පරිමේටම කරනවා. ඒ සැනින් මුළු බංකර් එක පුරාම ගොවිපළ පුරාම මීට කලින් ලෝකෙකවත් නැවුණු ධර්ම ඉලෙක්ට්‍රොනික සද්දයක් විකාශය වෙන්න ගන්නවා. ඒ සද්දේ දරා ගන්න බැරුව බංකර් එක ඇතුළේ හිටපු සතා බිම වැටලා ඔළුව බිම ගසමින් ලේ පෙරමින් දගලන්න ගන්නවා. ඌට සද්දේන එක නතර කරගන්න බැරුව තමන්ගේ හිතේ තියෙන කුඩා ආරක්ෂිත කය සම්පූර්ණයෙන් විවෘත කරනවා. ඌගේ මොළේ සහ මස්පිඩු වලින් පිරුණු මුදු අතුරු කොටස සම්පූර්ණයෙන් එළියට මතුවෙනවා. ඇවලින් මේක දකිනවා. ඇය මොහොතක් අප්‍රමාද වෙන්නේ නැහැ. ඇය තමන්ගේ අතේ තිබ්බ ෂොට්ගන් තුවක්කුවෙන් කෙලින්ම සතාගේ විවෘත වුණ හිස මැදටම එල්ල කරනවා. ලොකු වෙඩි සද්දකුත් එක්ක සතාගේ ඔළුව කුඩු වෙලා ඌ එතනින් මැරලා බිම වැටෙනවා. උන් පළමුව තවර සතෙක් මරා දමනවා. ෆිල්ම් එක ඉවරෙන්නේ මුළු වගේම ගැස්සෙන ප්‍රේක්ෂකින්ට ලොකු ගැම්මක් දෙන සුපිරිම දර්ශනයකින්. ඒ වෙඩි සද්දය ඇවිල්ලා වනාන්තරේ හිටපු තවත් දරුණු සත්තු දෙන්නේ ගොවිපළ දෙසට උපරිම වේගෙන් දුවගෙන එන හැටි බංකර් එකේ තියෙන CCTV මොනිටර් වලින් උන් දකිනවා. හැබැයි මේ වතාවේ ඇවලින්වත් දුව රේගන්වත් පුතා මාගස් පොඩ්ඩක් අබය වෙන්නේ නැහැ. උන්ගේ මුණේ තියෙන ධර්ම සිනහස පරිගැනීමේ චේතනාව. රේගන් ඉතාමත් අභිමානයෙන් බලාගෙන මයික්‍රොෆෝන් එකේ සද්දේ තවත් වැඩි කරනවා. අම්මා ඇවලින් තමන්ගේ ෂොට්ගන් තුවක්කුව ලෝඩ් කරනවා. ඒ කියන්නේ උන් දැන් දන්නවා සත්තුන්ගේ දුර්වලකම මොකක්ද කියලා. උන් ළඟ දැන් ලෝකේ බේර ගන්න පුළුවන් ලොකුම ආයුධය තියෙනවා. උන් ආපහු හැංගින්නේ නැහැ. උන් සත්තු දෙන්න එක සටන් කරලා උන්ව මරන්න සූදානම් කියන එක පෙන්වමින් ප්‍රේක්ෂකින්ට ලොකු බලාපොරොත්තුවක් දෙමින් ක්වයිට් ප්ලේස් පළමු ෆිල්ම් එක එතනින් අවසන් වෙනවා. ඉතින් යාළුවනේ බලන්නකො කොච්චර ලස්සන ඒ වගේම හුස්ම හිර වෙන කුතුහලයෙන් පිරුණු කතාවක්ද කියලා. තමන්ගේ දරුවෝ වෙනුවෙන් පීඩ කරපු ඒ ශ්‍රේෂ්ඨ කැපකිරීම සහ නිශ්ශබ්දතාවය ඇතුළේ ජීවිතේ හොයාගත්ත හැටි ඇත්තටම පුදුමාකාරයි. ඔයාලට මේ ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? ඔයාලත් මේ වගේ ලෝකෙක අහුනොත් සද්ද නොකර ඉන්න පුළුවන් විදිහ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේම සුපිරි ෆිල්ම් රිවිව්ස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා.